ආයුබෝවන් ලග්න පලාපල ටුඩේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ බුද්ධියට සහ සංනිවේදනයට අධිපති මිථුන ලග්නය පිළිබඳවයි. බුද්ධ ග්‍රහයාගේ බලය ලබන මේ ලග්න හිමියන් සතු වේගවත් බුද්ධිය, සමාජශීලීත්වය සහ ජීවිතය පහසුවෙන් ජය ගැනීමේ රහස් මොනවාදයි අපි දැන් සොයා බලමු. මිථුන ලග්න හිමියන්ගේ ප්‍රධානම ශක්තිය වන්නේ කතා කිරීමේ හැකියාවයි. ඔවුන් ඉතාමත් හොඳ කතිකයන් සහ දක්ෂ ලේඛකයින් වෙනවා. මොවුන් කතා කිරීමට, තොරතුරු රැස් කිරීමට සහ දැනුම බෙදා හැරීමට සහජයෙන්ම දක්ෂයි. ඔවුන්ට ඕනෑම මාතෘකාවක් ගැන රසවත්ව කතා කළ හැකියි. ඒ නිසා ඕනෑම සමාජයක කේන්ද්‍රස්ථානය වෙන්න මිථුන ලග්න හිමියන්ට පුළුවන්. ඔබත් මිථුන ලග්න හිමියෙක් නම් ඔබට ඇත්තේ ඉතා වේගවත් බුද්ධියක්. ඕනෑම අලුත් දෙයක් ඉක්මනින්ම ඉගෙනගෙන ඒ තේරුම් අරගෙන අන් අයට පැහැදිලි කිරීමට මොවුන්ට සහජ හැකියාවක් තියෙනවා. ඔවුන් නිරන්තරයෙන්ම නව තොරතුරු සොයමින් දැනුමෙන් පොහොසත් වීමට කැමැති. මේ ගුණය නිසා අධ්‍යාපනය සහ තාක්ෂණික ක්ෂේත්‍රවලදී ඔවුන් විශිෂ්ටයි. මිථුන ලග්නයේ සංකේතය වන නිවුන් දරුවන් මෙන් මොවුන් එක්වර වැඩ කිහිපයක් කිරීමට දක්ෂයි. ව්‍යාපෘති කිහිපයක් පවත්වාගෙන යාම හෝ රැකියාව අතරතුර විනෝදාංශ කිහිපයක් සාර්ථකව කරගෙන යාමේ විශිෂ්ට හැකියාවක් මොවුන්ට තිබෙනවා. ඔවුන්ගේ ජීවිතය කිසි විටකත් කම්මැලි නැහැ. මොවුන් නිදහසට ඉතාම ප්‍රිය කරන අය. ඒ වගේම ඕනෑම පරිසරයකට අනුවර්තනය වීමේ විශිෂ්ට හැකියාවක් පෙන්වනවා. වෙනස් වීම් වලට බිය නොවී අභියෝගයන් හමුවේ නව විසඳුම් සෙවීමට මොවුන් ඉතා දක්ෂයි. මෙය ව්‍යාපාරික කටයුතු වලදී ඔවුන්ට විශාල වාසියක් ගෙන දෙනවා. මිථුන ලග්න හිමියන් ඉතා සමාජශීලී. ඒ වගේම මේගොල්ලෝ හරිම ජනප්‍රියයි. ඔවුන්ගේ හාස්‍ය සහ ඉතාම කියන්නේ පොසිටිව් ගතිගුණ ඒ හින්දා මිනිසුන් බොහොමයක් ඔවුන් වටා රැස් වෙනවා. ඔවුන් අලුත් මිත්‍රත්වයන් සහ සබඳතා ඇති කර ගැනීමට ඉතා පහසුවෙන් සමත් වෙනවා. අර මං කලින් කිව්වා වගේ ඔවුන්ගේ ධනාත්මක ආකල්ප අන් අයටද ලොකු සතුටක්, සැනසීමක් ගෙන දෙනවා. කොහොම වුණත් මිථුන ලග්න හිමියන් ඔවුන්ගේ බුද්ධියේ වේගය නිසා මුහුණ දෙන අභියෝග දෙකක් ගැන කෙටි අවධානයක් යොමු කරමු. ඔවුන් නව අදහස් වල නිතරම ඇදෙනවා. ඒ හින්දා සමහර විට එක අරමුණක දිගු කාලයක් රැඳී සිටීමට අපහසු විය හැකියි. නමුත් ඔවුන්ගේ බුද්ධියෙන් ඔවුන්ට එම අභියෝග පහසුවෙන් ජය ගන්න පුළුවන්. ඉතින් මිථුන ලග්න හිමියනි, ඔබේ ප්‍රධානම බලය වන්නේ සංනිවේදනය. ඒ වගේම වේගවත් බුද්ධිය, ඒ වගේම අනුවර්තනය වීමේ හැකියාව. ඉතින් ඔබේ අත්දැකීමුත් අපිට කමෙන්ට් කරන්න. මේ වගේ තවත් වටිනා ජ්‍යොතිෂ කරුණු ගොඩක් අපි ඉස්සරහටත් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.